සුබ දවසක් මගේ channel එක බලන ඔයාලා හැමෝටම. ඔන්න මම අද මේ වීඩියෝ එකෙන් ගෙනාවේ මගේ ගෙදර පිටිපස්සේ දොරෙන් එළියට බහින තැන මම ලස්සනට හදාගත්ත විදිහ. මගේ ෂෝට් වීඩියෝ එකේ ඔයාලා දකින්න ඇති. ඉතින් ඒක තමයි මම මේ ඔයගොල්ලන්ට විස්තර සහිතව පෙන්වන්න හදන්නේ. මම විසින්ම තනියම ඒක කරගත්ත විදිහ. ඇත්තටම එතෙන්ට පුංචි මේසයක් ඕනේ වුණා පොඩි ලිප තියාගන්න. ඒ නිසා මම ගෙදර ලෑලි වගේක් තිබුණා. ඒ වගේම චූටි මේසයක් හදාගත්තා. හදාගෙන ඒක තියාගෙන එතන ඒ වැඩේ ඉවර කරා. ඉතින් එතන සරස ගන්නෙ කොහොමද කියලා හිතනකොට මට හිතුණා නැචරල් මල් වලින් තමයි මෙතන සරස ගන්න ඕනේ කියලා. පරණ කාසිය කුතු කරපු කැටයක් තිබ්බ කපපු එකක්. ඒකේ මල් පැලයක් හදලා තියලා බලද්දි ඇත්තටම හිතුණා ඒක හරිම ලස්සනයි කියලා. ඊට පස්සේ පුංචි කාලේ බබා සෙල්ලම් කරපු කලයක් තිබ්බ ප්ලාස්ටික්. ඒකත් කපලා මල් ගහක් හැදුවා. හදලා එහෙම දෙක තුනක් තියනකොට මට එතන ලස්සනයි කියලා හිතුණා. එතන සරස ගන්න මදි ඒ දෙක තුන. ඊට පස්සේ මල් පෝච්චියක් ගන්නත් රුපියල් 100ක් 150ක් යන හින්දා රුපියල් 30ක වගේ මුදලකට මම පුංචි කැට දෙක තුනක් ගෙනාවා. ගෙනල්ලා ඒවා කපලා හිල් කරලා උණු කරලා කම්බි දාලා පුංචි පුංචි මල් පැල ටිකක් හදලා තමයි මම ඒ වැඩ ලස්සනට සරස ගත්තේ. සරසගෙන එතන වැඩ ඉවර කරගත්තේ ඒ විදිහට. ඇත්තටම අපිට පුළුවන් අපි විසි කරන දේවල් වලින් වුණත් පරිසරයට හානියක් නොවෙන්න අපිට හානියක් නොවෙන්න ගේ අවට ලස්සන කරගන්න. මේ බලන්න ඇත්තටම මේ තියෙන්නේ මගේ පරණ රයිස් කුකර් එකක්. මම ඒක පාවිච්චි කරන්න බැරි වුණාම මේක විසි කරේ නෑ. ඒකට පස් ටිකක් දාලා හොඳ ලස්සන මල් පැලයක් හදාගත්තා. ඒ විදිහට තමයි අපි ගේ අවට පරිසරය මිදුල ලස්සන කරගන්න ඕනේ. ඇත්තටම ගෘහණියක් විදිහට ලස්සනට මල් හදනවා වගේම රසට ලස්සනට ගෙදර කට්ටියට කෑම හදලා දෙන්නත් අපි පුරුදු වෙනවා. ඒ හින්දා ඒ වගේ වැඩක් තමයි මම මේ දැන් කරන්න හදන්නේ. අද රෑ කෑම එක මැකරෝනි වලින් විශේෂ ක්‍රමයකට හදන්න මම මේ ලෑස්ති වෙන්නේ. ඔයගොල්ලොනොත් කැමති නම් මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න මගේ කෑම එක හදන්නේ කොහොමද කියලා. ඒක හදාගන්න අවශ්‍ය ද්‍රව්‍ය ටික තමයි මේ මම පෙන්වන්න හදන්නේ. මම තඹපු මැකරෝනි ටිකක් ගත්තා. මේ මස් ටික නම් මට කීමා එකක් හම්බුන්නේ නැති නිසා මම ඒක බ්ලෙන්ඩර් කරලා ගත්තා. මේ සුදු ලුණුයි ඉඟුරුයි රම්පෙයි කිරිපිටි ටිකක් අවශ්‍ය වෙනවා. බිත්තරයක් විශේෂයෙන්ම මොසරෙල්ලා චීස් ක්‍රෑම් 100ක් විතර මේකට අවශ්‍යයි. අමු තුන පහ මස් කරි ගම්බිරිස් කුඩු කහ කුඩු ස්වල්පයක්. මේ තමයි බෙල් පේපර් බෑවක් කපාගෙන හීනිවට කොත්තමල්ලි කොළ බීලුණු ගෙඩි දෙකක් අමු මිරිස් කරලා. මේ පාන් පිටි හැඳි දෙකක් විතර ඕනේ. එන සාල්ලට දෙකක් කරාඹු නැටි කුරුඳු පොත්තක් ඕනේ. ලුණු ඔයගොල්ලෝ අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. තමන්ගේ රස අනුව. මේ තමයි තක්කලි සෝස්. ඉතින් මේ හදන විදිහ ඔයගොල්ලෝ බලන්න. මීට කලින් දැකලා තියෙනවද? දැකලා නැත්නම් මේක බලලා ඔයගොල්ලොනුත් හදලා රස බලන්න. පොඩි බබාලා හරිම ආසයි මේක කන්න. මොකද කිරි රසට තියෙන නිසා.
ඇත්තටම මේ කෑම එක කන්න අපේ පොඩි බබාලා හරිම කැමති. පේනවා නේද ඒ දෙන්න රියැක්ට් කරන හැටි කෑම එකට. හරිම ආසාවෙන් ඉන්නේ ඒකේ රස බලන්න. ඇත්තටම ඔයගොල්ලොනුත් මීට කලින් හදලා නැත්තම් පොඩ්ඩක් හදලා රස බලන්න කොහොමද කියලා. මගේ වීඩියෝ එක බලලා මට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඒ රස කෑමත් එක්ක අදට මම ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලට.